ඒ හඬ ඇහෙත්තිම අපිට මතක් වෙන්නේ ප්‍රවීණ ගායන ශිල්පී සතිෂ් පෙරේරා මහත්මයා. අපි ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා රාජාංගණයෙන් යලි ඉපදුන පොඩි සතිෂ් ජනප්‍රිය ගායන ශිල්පී නිමේෂ් රාජපක්ෂ. අයිබෝන්නයි. ඔබ සංලේ ඔබයි ඔබට ලියන්නේ විරහ කඳුළු රැඳි පෑනෙන් කියවා හැඳුවත් මට නම් කම්නෑ මගේ හිත අද තදනින්දේ. සතිෂ් පෙරේරා මහතා අද ඔබ ගීත ගායනා කරද්දී ඔබට වචනයකින් හරි ඔබ ප්‍රශංසා කරන්න ළඟ නැති වුණාට ඔබට ලොකු ශක්තියක් ලැබිලා තියෙන ඔවුන්ගේ ආදරණීය මව නැගණිය ඔබ ප්‍රශංසා කරන්න සූදානමින් ඉන්නේ හැම මොහොතකම. දැන් අනුරාධක්කේ මේ වගේ ඔබේ සහෝදරයා වගේ ගායන ශිල්පියෙක් රටක් ආදරය කරන තැනට එනකොට ඔබට මං විශ්වාස කරනවා අපි ඔබ පෞද්ගලිකව දන්න නිසා ඔබ කවදාවත් ඒකට එරෙහි වෙන්නේ නැහැ. හැබැයි සමහර ලාවට මේ බොහෝ දෙනා කතා වෙනවනේ සමහර ලාවට දැන් නිමේෂ්ට බලපෑමක් ආවද දන්නේ නැහැ කියලා. ඒ නිසා මං හිතන්නේ අද රටටම ලෝකෙටම ඇහෙන්න ඕන ඔබට කියන්න පුළුවන් මේ වගේ කෙනෙක් ගීත ගායනා කරනවා කියලා ආරංචියක් ආවහම ඔබේ පවුලෙන් විශේෂයෙන්ම ශෂි පෙරේරා මහත්මිය ආදරණීය මව ඇතුළු අයගෙන් ලැබුණු ප්‍රතිචාරය මොන වගේද කියලා. ඇත්තටම නැහැ. අම්මා උනත් අපි හැමදාමත් තාත්තගේ ගීත ගායනා කරන හැම කෙනෙක්ටම උනත් කිව්වේ ඔව් මේ ගීත ගායනා කරන්න මේවා තියෙන්නේ රසික රසිකාවියන්ටයි තාත්තගේ ගීත ආදරයට ආස කරන ආදරය කරනට මේ ගීත. ඉතින් බලපෑමක් කරන්න ඒ ගීත විකෘති නොකර ලස්සන විදිහට ගායනා කරනවා නම් අපේ පවුලෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ විශේෂයෙන් මගේ අම්මගෙන්. ඇත්තටම නිමේෂ් අපි ගරු කරන්න ඕනේ වචනවලටනේ. ඔව්. ඔබට ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? ඒ කියන්නේ ඉතින් එයාලා හරිම නිහතමානී කට්ටිය ශෂි පෙරේරා මිස් ඒ කියන්නේ මම ශෂි අම්මා කියලා කතා කරන්නේ. ඉතින් මේ මගේ සින්දු වෛරල් වෙද්දී මට කිව්වා මේ ඔය නිලක්ෂි අක්කා කියලා ඉන්නවා. එයා තමයි මැසේජ් එකක් දැම්මේ මල්ලි මෙහෙමයි අපේ සතිස් මාම වගේ ඔය සින්දු කියනවා මෙහෙමයි ලස්සනයි කියලා ගෙදරට එන්න කිව්වා මට. එන්න කියලා මම කතා කරලා ඊට පස්සේ කිව්වා දිගටම කියන්න අනුරාධක්කත් මැසේජ් එකක් දාලා තිබ්බා මල්ලි දිගටම ලස්සනට සින්දු ටික කියන්න. මෙහෙමයි කියලා කිව්වා ඉතින්. ඉතින් එහෙම සපෝට් එකක් ලැබෙනකොට ඉතින් තවත් ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් ශක්තියක් ලැබුණා වගේ නේ. ඔව්යි. දැන් විශේෂයෙන්ම අනුරාධක්කේ දැන් ඔබේ ආදරණීය මම ශෂි පෙරේරා මහත්මිය මේ ලෝකේ වැඩියෙන්ම තමන්ගේ පුතා ළඟ නැතුනහම දුකක් වේදනාවක් දැනෙන තමන්ගේ අම්මටනේ දරුවාගේ අම්මටනේ ශෂි පෙරේරා මහත්මියට තමන්ගේ දරුවාගේ හඬ වගේම රුවක් එක්කන් තවත් දරුවෙක් ලැබුණා වගේ අයට ලොකු සතුටක් දැනෙන්නේ නැතිනේ. ඉතින් ඇයවත් අපි මේ මොහොතේ ගෞරවයෙන් මතක් කරනවා. මිහිරති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නොවාවේ කිම්මානේ ගිලන්නේ සිටිනේ මිවේදනාවේ මිහිරති වසන්ත